ආහාර වගේ බෙහෙත් අහුරු පිටින් ගිලින જાතියක් ඉන්න රටක ඉඳන් තමයි මම ඔයත් එක්ක මේ කතා කරන්නේ. අතීතේ කියමනක් තිබ්බා බෙහෙත් වගේ ආහාර ගන්න, ඖෂධ වගේ ගුණ ආහාර ගන්න. එතකොට කවදාවත් ඔයාට ජීවිතයේ පසු කාලීනව ආහාර වගේ බෙහෙත් ගන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි මේ ඉන්න 21 නිසියවසේ මේ කතා කරන වෙලාවේ ආහාර වගේ බෙහෙත් අහුරු පිටින් ගිලින જાතියක් ඉන්න රටක ඉඳන් තමයි මම ඔයත් එක්ක මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ ප්‍රොඩක්ට් ප්‍රොමෝෂන් එකක්, නැත්නම් භාණ්ඩයක් හෝ සේවාවක්, නැත්නම් භාණ්ඩයක් ප්‍රවර්ධනය කිරීමක්. හැබැයි මේ භාණ්ඩය, මේ ප්‍රවර්ධනය කරන භාණ්ඩය නිකන් භාණ්ඩයක් නෙමෙයි. මම කියනවා මේකට ජීවිතයක් කියලා. මේක සුපර් ෆුඩ් එකක්. සුපර් ෆුඩ්. මම ඔයාට ඉල්ලීමක් කරනවා Google එකේ සර්ච් කරලා බලන්න සුපර් ෆුඩ් එකක් කියන්නේ මොකක්ද, නැත්නම් සුපිරි ආහාරයක් කියලා කියන්නේ මොකක්ද කියලා. මේ කතා කරන්නේ ස්පිරුලිනා කියන ෆුඩ් සප්ලිමන්ට් එක සම්බන්ධව. නැත්නම් ස්පිරුලිනා නැත්නම් නීල හරිත ඇල්ගී කියන ලෝකයේ තියෙන හොඳම සුපිරි ආහාර 16න් එකක්. ලෝකයේ තියෙන හොඳම සුපිරි ආහාර 16න් එකක් අන්තර්ගත කරලා ශ්‍රී ලංකාවේ අපේ ISO 9022 GMP තත්ත්ව සහතිකවලට යටත්ව HACCP තත්ත්ව සහතිකවලට යටත්ව සහ ලංකාවේ කීර්තිමත් ආයුර්වේද වෙද පරම්පරාවක් එක කෝ ප්‍රොඩක්ෂන් වර්ක් එකකින් හදන ප්‍රොඩක්ෂන් එකක්. මේ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගත වෙනවා සෝයා බෝංචි, මේ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගත වෙනවා මොරින්ගා, මේ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගත වෙනවා කඩල සහ මුංගට, ඒ වගේම non fat milk, glucose වගේම අර මම කිව්ව නීල හරිතයි සුපිරිම සුපිරි ලෝකේ තියෙන සුපිරි ආහාර 16 තියෙන, නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකානු මහද්වීපයේ මන්ද පෝෂණයේ දුරලීමට නිර්ණය කරපු ලෝකේ මිනිසා ඇති වෙන්නත් වසර මිලියන ගානකට කලින් තිබ්බ ස්වභාවික සුපර් ෆුඩ් එක. මේක ස්පෙෂල් බ්ලෙන්ඩ් එකකින් හදලා ඉවරලා අපි අරගෙන ඉන්න මං කිව්වා මේක ප්‍රොඩක්ට් එකක් නෙමෙයි, මේක ජීවිතයක් කියලා. ඇයි මං ජීවිතයක් කියලා කියන්නේ? සරලවම මේ ප්‍රොඩක්ට් එක තුල තියෙනවා මේ ස්පිරුලිනා වල තියෙන ප්‍රධානම ගුණාංගය තමයි මැරෙන්න නියමිත, එහෙම නැත්නම් විකෘති වෙච්ච ජාන, එහෙම නැත්නම් DNAs නැවත රිපෙයාර් කරන එක. මම මේ කියන එක සරල තේරෙන භාෂාවෙන් කියන්නම්. අපි වයසට යන්න අපේ සෛල දි รา පත් වෙන එක වැඩි වෙනවා. අපි දන්නවා අපි වයසට ගියාම අපේ අම්මලා තාත්තලා අපේ ආච්චිලා සීලා කොච්චර ගුණ කෑම ගෙනත් දුන්නත් කෑම කන්නේ නැහැ. කෑම යාළට ගිලෙන්නේ නැහැ කියනවා. යාළට දිරවීමේ අපහසුතාව තියෙනවා. හැබැයි එතකොට වෙන්නේ මොකක්ද? එයාලගේ ඇඟේ තියෙන පෝෂණ කොටස්, නැත්නම් යාළට අවශ්‍ය කරන නියුට්‍රිෂන්ස් එයාලට නැති වෙනවා. ඒ නැතිවීමත් එක්ක යාළගේ වයස්ගත වීම වේගවත් වෙනවා. එයාලා මරණය කරා ලං වෙනවා. හැබැයි ෆුඩ් සප්ලිමන්ට්ස්, එහෙම නැත්නම් මේ සුපර් ෆුඩ් පාවිච්චි කරන රටවල් වල අපි දන්නවා ජපානයේ වගේ රටක් උදාහරණයකට ගත්තොත් අවුරුදු 100ක් වයස තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් උනත් බොහොම නිරෝගීව ජීවත් වෙනවා. ඇයි හේතුව තමයි සුපර් ෆුඩ් එකක ග්‍රෑම් 20ක ආසන්න වශයෙන් මයික්‍රෝ නියුට්‍රිෂන් සහ නියුට්‍රිෂන්ස් වර්ග 300ක් ඇතුළත් වෙනවා. මේ මයික්‍රෝ නියුට්‍රිෂන් 300ක් කියලා කියන්නේ අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් එළවලු ග්‍රෑම් 600ක පෝෂණය. ඔව් මේ වගේ ග්‍රෑම් 20 පොඩි සැෂේ එකක එළවලු